අප විශ්ව විද්‍යාලය ප්‍රදර්ශනය කරන්නට යෙදෙන මේ දර්ශනීය තොරණෙහි 6 වන සමාරම්භක අවස්ථාවේ අද දවසේ සිහිපත් කරන්නට තිබෙන්නේ ඒ අනුව මේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා සිදු කරන ආමිෂ පූජාවක් වගේ එක් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ අචල වූ අනන්ත වූ බුද්ධ ගුණයන්ට නමස්කාර පූර්වක කෘතඥතාවයන් ලෙස අපි විසින් සිදු කරන සීලෝම පූජාවන් අපි මූලික වශයෙන් හඳුන්වීමට ලක් කරන්නේ ආමිෂ පූජාවක් හැටියට. ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා සිදු කරනු ලබන ආමිෂ පූජාවන් අතර මූලිකම ආමිෂ පූජාවක් තමයි වෙසක් මංගල්‍ය හා සමදින වෙසක් තොරණ කියන්නේ. මේ වෙසක් තොරණ ගත්කල වෙසක් තොරණ නිර්මාණය වන්නේ නිර්මාණකරුවෙකුගේ ඒ සුපසන් වූ කලාකාරයෙක් ප්‍රතිදැක්කේ. ඒ සුපසන් වූ කලාකාරයෙක් ප්‍රතිදැක්කා නිර්මාණයකට ගෙත්තම් වන්නේ ආලෝක රටා සහ චිත්‍ර රටා ආදී නේකවිද කලාවන් අභිමුඛ කරගන්නේ. ඒ නේකවිද කලාවන්ගෙන් සුපසන් වෙන මේ තොරණ නිසියාකාරයෙන් වර්ණවත් වූ ආලෝකවත් වූ ආලෝක රටා වලින් ජනිතවන්නේ ඒ සඳහා වූ දිවර්චිත රාත්‍රියෙන් ගණනාවක් සහ මහන්සි වූ චේතනාන්විත ගතිහි ස්වභාවයන් ගණනාවක් ඒකාත්මික වේ. ඒ ආකාරයෙන් දර්ශනය කරන ලද මේ මනෝහර තොරණේ සයවි සමාරම්භක අවස්ථාව රැකබලා ගැනීම සඳහා අද දවසේ ඔබ සෑම සියලු දෙනාට කෘතඥතාවව ඇරයුම් කර සිටිනවා. ඔබ සැමට පෙරවන් සරණයි. සියලු දෙනාම සාදුකාරයක් පවත්වලා නමස්කාරය කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං
Hari. Video call jangan. Oh, ada. Yes. Ada. Pasang. Ready pa ya? Daman. Daman. Video kan memang. Dekat. Roper kamu. Dola tahu kakon. Kau tahu ini. Kamera ya. ඒ වගේම පහන් සිරු දැල්වීම සඳහා මේ අවස්ථාවේදී අපි ආරාධනා කර සිටිනවා ශ්‍රීලාල් සුදර්ශන මහත්මයා, චානක ලක්මාල් පෙරේරා මහත්මයා, මනෝෂි ප්‍රනාන්දු, ශානක ප්‍රනාන්දු මහත්මයා, අමිල ප්‍රනාන්දු මහත්මයා, ඩී.එස්. මදුෂිකා මහත්මිය, W. රොෂාන් මහත්මයා, නිර්මාණි අප්පුහාමි මහත්මිය, සුරංගි පුෂ්ප කුමාරි මහත්මිය, මදුෂිකා රජීවනී මහත්මිය, සසනා සුරංගිනී මහත්මිය, මනෝජා ශ්‍යාමලී මහත්මිය, දිනුකා නිශානි මහත්මිය,
අජන්ත නාමල් මහත්මයා, රනීෂා ප්‍රනාන්දු මහත්මිය, අනුර ඉසංකා මහත්මිය, සනෝජි ශිවන්ති මහත්මිය, කෞශල්‍යා පීරිස් මහත්මිය, නීලිකා මර්තියනු මහත්මිය, ධනුෂි නුවන්තිකා මහත්මිය, නිරංජලි නිශාන්ති මහත්මිය, චානි අන්තුලා මහත්මිය, විශාන්ති පීරිස් මහත්මිය, නිරුකා හේමාලි මහත්මිය, අයෝගි චංචලා මහත්මිය, සුජිත් මහත්මයා, සාන්ති ප්‍රනාන්දු මහත්මිය, කුෂ්මා පීරිස් මහත්මිය, ශ්‍රියානි පීරිස් මහත්මිය, නීලා නාගි මහත්මිය, නිරුක් ජයමාලි මහත්මිය, දීපානි විරෝෂිකා මහත්මිය, මල්ෂිකා මధుමාලි මහත්මිය, ලක්ෂ්මී රෝචනා මහත්මිය, ලක්ෂ්මී ජයසානි මහත්මිය, ඉසුරු ප්‍රකාශ මහත්මයා, ශ්‍රීලංකා සුදර්ශනී මහත්මිය, කපිල සුරේෂ් මහත්මයා, කමලි සුදර්ශනී මහත්මිය, ප්‍රසාදී දුර්මිනී මහත්මිය, සුරේනි හර්ෂිකා මහත්මිය, විශාල මහත්මිය, සසී මල්සානි මහත්මිය, දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය, චතුරි මధుශානි මහත්මිය, විශාදී පිංශිලා මහත්මිය, උක්ෂා නිස් උදාර නයනජිත් මහත්මයා, සසිතා ලක්මාලි මහත්මිය, සුභාෂිනී මහත්මිය, ටීජී විරෝෂිනී මහත්මිය, දිනුෂා වාසනා මහත්මිය, තිබුණි සංශිතා මහත්මිය, විද්‍යා මහත්මිය, සත්‍රාණි කුමාරී මහත්මිය, පදුනි වාසනා මහත්මිය, නිශානි රුද්‍රෝ මහත්මිය, අකිලා තරංගිනී මහත්මිය, නවීන් චතුරංග මහත්මිය, शशि कुमारी महोदय, शशि कौशल्या महोदय, लक्ष्मी सदवाली महोदय, महेश उक्षांत महोदय, हिरोशा समत कुमारी महोदय, किरंजनी विदत महोदय, समंती महोदय, इमानता समंत महोदय, सुजान जयमाल महोदय, सपना वकीला महोदय, रुचिका कमाल महोदय, रुचि रुचिका महोदय, रश्मि आयेशा महोदय, अनुषा सजीवनी महोदय, पुष्पकांति महोदय, सुरेखा महोदय, जानक महोदय, अचिरी प्रियदर्शिनी महोदय, सजीवनी सतमाली महोदय, हिरोशिका महोदय, श्रावणी पेरेरा महोदय, विनीता महोदय, वासना प्रियदर्शिनी महोदय, प्रियांका महोदय, प्रिया एकापी आराधना करें। මේ ආරාධනා ලැබූ සියලු දෙනා අපේ දහම් පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ ගෞරවයන් ඒ අනුව මේ අවස්ථාවට අපගේ ආරාධනාව පිළිඅරගෙන මේ කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් පසුබිමු සියලුම ආරාධිත අමුත්තන්ට ඒ වගේම ඒ දහම් පාසලේ දරුවන්ගේ දෙමව්පියන් ආදී සියලු දෙනාට අපි පුණ්‍ය අනුමෝදනා කරමින් ආශිර්වාද කරනවා. ඒ අනුව අපේ 22 වන වසරට ඉදි කරන ලද මේ තොරණේ සමාරම්භක කටයුතු අද දවසේ අද අවසාන දවස අදින් මේ තොරණේ කටයුතු අවසන් වෙනවා. ඒ අනුව මේ අවසාන දවසේ තොරණේ සමාරම්භක කටයුතු අපි මෙතනින් සමාප්ත කරන සඳහා
maksudnya jadi ini. Kan yang selangkan kita. Selangkan. Nanti tuh kan. Ngopi ngomong. සම්භාවනීය ආරාධිතත්වයෙන් සපැමිණි ඔබ සියලුම දෙනාට නැවත දැනුවත් කිරීමක් කරනවා. සංවාසයේ ඉදිරිපිටේ වාසුන් ගෙන තිබූ ස්ථානයක පැමිණ අසුන් ගන්නා ලෙසට. එමෙන්ම 22 වන වර්ග ප්‍රදර්ශනය කරන දර්ශනීය තොරණෙහි මනහර ගෙරිදු ගායනාව සඳහා ඉතාම සුපසම් පාද නමස්කාර පූර්වක අවසරයි දෙමින් උතුම් පොහොය දින පෙරදරිව විහාරස්ථානයේ විසිදෙවරටත් ඉදිරිපත් වෙන අටලොවදහමලකට කතා වස්තුව මෙසේ සයවන දිනටත් එනවරණය වන අතර එවැගේම අවසන් දින අද වෙනවා. සුවඳ ආරාධනා පරිදි විහාරස්ථානයට සැකමිනි සියලුම ආරාධිත බෝතල් ඉතාමත් ආදර ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අද දින මෙම විහාරයට තොරණ නිරාවරණයට සැපමිනි නීතිඥ චලනී කෝෂිලා මහත්මියවන් රමේෂ් ට්‍රාන්ස්පෝර්ට් අධිපති සරත් ප්‍රනාන්දු මහත්මයාවන් තිරුපති වාරක දඹදිව සංචාර අධිපති මහේන්ද්‍ර හල්වලුව මහතාවත් එවැගේම බුදුලස් මාලාව විවෘත කිරීම මහේන්ද්‍ර හල්වලුව මහතාවත් රූපනාමෝ ආලෝකමත් කිරීම රූපනාමෝ ආලෝකමත් කිරීම කටයුතු සිදු කළ සියලුම ආරාධිත බවතුන්වත් මේ අවස්ථාවේදී ඉතාමත් ආදර ගෞරවයෙන් ඔබ පිළිගනු ලබනවා. ඒ වගේම පොල්පිල් පහන සඳහා සහභාගී වූ සියලුම ආරාධිත බවතුන්වත් මේ අවස්ථාවේදී මතක් කරමින් ගම්වාසී ලෝකවාසී සියලු දෙනාවම ඉතාමත් ආදරයෙන් මතක් කරමින් හොඳ එහෙනම් සරවන දිනට මොරටු මුල්ල ගුවන් නම්බර සිසාරා පානදුර කවිදස්ස ඔබේ සවන් පතට අපෙන් ගුවන් තරයට එහෙනම් මෙසේ ගෙන දෙන්න. නමස්කාර
අනුග්‍රහය දක්වන 6 වන පරිගණකයේ පදිංචි ව්‍යාපාරික විජිත් පෙරේරා මහත්මයාව ඉතාමත් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම මොරටුපිටිය මෝල්පේ පදිංචි ව්‍යාපාරික රජිත චන්ද්‍රසේන මහත්මයාව මේ අවස්ථාවේදී ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම රමේෂ් ට්‍රාන්ස්පෝර්ට් අධිපති සරත් ප්‍රනාන්දු මහතාද මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම 22 වන වරට ඉදිරිපත් කරන ලබන අටලෝ දහමරගත් දර්ශනීය තොරණේ ප්‍රචාරක අනුග්‍රහය දක්වන AD මොබයිල් අධිපති අචල ප්‍රනාන්දු මහත්මයාවත් ආදර ගෞරවයෙන් මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. ඔව් මේ අවස්ථාවේදී 22 වන වරට ඉදිරිපත් කරන ලබන තාපසාරාමේ මූල මහා විහාරයේ අටලෝ දහමරගත් කතා වස්තුවයි මෙසේ නිරාවරණය වෙන්නේ. ඉතින් පුරවසර 5ක් මුළුල්ලේ මෙලෙස ඔබ ලබා දුන් ආධාර උපකාර වලට සිත ප්‍රාර්ථනා උඩුගුවන් තලයට එක්හසු කරා. ඉතින් අවසන් දිනටත් පානදුර විරිනුවක් කනගෝ උඩුගුවන් තලයට ඔබ ලබා දෙන ආධාර උපකාර වලට මෙසේ සිත ප්‍රාර්ථනා උඩුගුවන් තලයට එක්හසු කරන්නම්. ඔබට ආධාර මුද්‍රා ලැබී තිබෙනවා. සුජාතා කුලගන සමිතිය මගින් කඩල දන්සලක් දෙනවලු. ඔව් ඔබ සෑම දිනාටම ඒ කඩල දන්සල භුක්ති විඳින ලෙස ඉතා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. ඔව් ඒ වගේම සුජාතා කුලගන සමිතිය සහ දහම් පාසලේ සිසුදරුවන් විසින් එකතුව පවත්වන්නා වූ කඩල දන්සල ඉතාමත් ආදරයෙන් යුතුව භුක්ති විඳින ලෙස ඔබ සියලු දෙනාටම කරන ගෞරවනීය ආරාධනය මේ තපසරාරාමය මූල මහා විහාරයා විසින් 22 වන වරටත් සංවිධානය කරන ලද මහා තොරන් රාජයාගේ අවසන් දිනය අදයි. පුරා දින 6ක් පුරාවට මෙම මහා පුණ්‍ය උත්සවය සාර්ථක කර ගැනීම සඳහා නොමසුරු දායකත්වය ලබා දුන් විහාරස්ථ දායක සභාවට, සුජාතා කුලගණ සමිතියට, ශ්‍රී ධර්ම ප්‍රබෝධිනී දහම් පාසලට, සතර පීරුවේ දායක කාරකාදීන්ට මෙන්ම සියලුම සැදැහැවත් දායක දායිකාවන්ට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමු. ඔබ සමගී කැපවීම, සහයෝගය සහ ශ්‍රමදායකත්වය නිසා 22 වන මහා තොරන් රාජයා අති සාර්ථක ලෙස නිමාවට පත්විය. මෙම උතුම් පුණ්‍ය කර්මයේ ආනිසංස බලයෙන් ඔබ සැමට නිරෝගී සුවය, සෞභාග්‍යය සහ ධර්මානුකූල ජීවිතයක් උදා වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි.